දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2023 අවුරුද්දේ ආපු MCQ එකක් ඉනෝගනික් එකක් අපිට කර කැම් එක ළඟටම ගත්තා. ඔයගලන්ට මේක වීඩියෝ එක ක්ලියරි පේන්න ඕන නිසා අපි ඉස්සෙල්ලා එක බලමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. right. මෙන්න 2023 අවුරුද්දේ ආපු MCQ එක පුතාලා ගාවක් තියෙනවා. මේකේ තියෙනවා බලන්න අර සත්‍ය අසත්‍ය ප්‍රශ්නයක්. සුදුසු තත්ත්වයට තේදී H2S වලට ඔක්සි හාරකයක් මෙන්ම ඔක්සි කාරකයක් ලෙසද ක්‍රියා කළ හැක කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සල්ෆර් යන ඔක්සිකරණාංක ඍණ 2 සිට ධන 6 පරාසයක් තුල තියෙන අලෝහයක් කියලාත් කියනවා. හරි. අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තරය ගන්න කොහොමද කියන එක චුට්ටක් සාකච්ඡා කරමු. දැන් මේක තනිකර තියරි ප්‍රශ්නයක්. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ දැන් H2S ගේ ගැන අපි ඉගෙන ගන්න කොතෙන්දද? අපි H2S ගැන ඉගෙන ගන්නේ 16 වෙනි කාණ්ඩෙදී. ඒ කියන්නේ සල්ෆර් අඩංගු සංයෝග ගැන කතා කරන 16 වෙනි කාණ්ඩෙදී තමයි අපි H2S ගැන ඉගෙන ගන්නේ. ඒත් H2S ගේ ඉගෙන ගන්නකොට අපිට පොඩි ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා H2S සම්බන්ධව ඉනෝගනික් ප්‍රැක්ටිකල් එකක්. අපි ඒකත් එක්ක චුට්ටක් මේක ගලප ගමු. දැන් H2S ගත්තාම මම හරියට ලියන්නම්. right. මෙන්න මේ හරියට ලියන්න. එකක් තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නිෂ්පාදනය. H2S නිෂ්පාදනය කරන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒ නිෂ්පාදනය කරන ප්‍රැක්ටිකල් එකේදී අපි ඉගෙන ගන්නේ විශේෂයෙන්ම අපි ගන්නේ අයන් ෆයිරයිඩ්ස් නැත්නම් ෆෙරස් සල්ෆයිඩ් ගමුකෝ FeS මේකට දානවා අණුක HCl දාලා රත් කරනවා ෆෙරස් ක්ලෝරයිඩ් දාන H2S වායුව ලැබෙනවා. නැත්නම් සින්ක් බ්ලෙන්ඩ් සින්ක් සල්ෆයිඩ් වගේ එකක් ගන්න පුළුවන්. අරන් රත් කළාම සින්ක් ක්ලෝරයිඩ් හැදෙනවා H2S වායුව හැදෙනවා. ඒ කියන්නේ ඕනම සල්ෆයිඩ් එකකට තනු කම්ලයක් දැම්මහම H2S හදාගන්න පුළුවන් වෙනවා. තේරෙන කීයද? මේක ප්‍රැක්ටිකල් එකක්. මේක අපි සාමාන්‍යයෙන් කරන්නේ ජනේලයක් අසල ඉඳන්. මොකද මේ H2S ගේ කුණු බිත්තර ගඳ පැතිරෙන නිසා. ඊට පස්සේ H2S අපි රැස් කරගන්නේ උණු ජලය මත. ওই වගේ කාරණා ටිකක් තියෙනවා. ඒ ටික මේ ප්‍රශ්නට අදාළ වෙන්නේ නැහැ. ඔන්න H2S අපි නිෂ්පාදනය කරගත්තා. දැන් පුතේ දෙවෙනි එක තමයි H2S කියලා කියන්නේ ඔක්සිකාරකයක්ද ඔක්සිහාරකයක්ද? මතක තියාගන්න හොඳ ඔක්සිකාරකයක් ඔක්සිහාරකයක් හොඳ ඔක්සිහාරකයක්. H2S කියන්නේ හොඳ ඔක්සිහාරකයක්. එයා ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරද්දී මෙන්න මෙහෙමයි ප්‍රතික්‍රියා කරන්නේ. H2S කරනවා සල්ෆ ධන 2H+ බවට. ධන දෙක උදාසීන කරන්න ඕන නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා ආන්ටයිප්. ඔක්සිකරණයක් වෙනවා. ඔක්සිකරණයේදී සල්ෆ අවක්ෂේප දෙනවා. ඒතර කිසියම් ප්‍රතික්‍රියාවකදී සල්ෆ අවක්ෂේපය දැන් මේක දැන් මෙතෙන්දී ඔක්සිකරණයන්නේ වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරලානේ තියෙන්නේ. ඒ නිසා මෙයා කියන්නේ මොකද්ද? ඔක්සිහාරකයක්. ඔක්සිහාරකයක් නේ. ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා ඔක්සිකරණය වෙලා ඒ නිසා H2S කියන්නේ ඔක්සිහාරකයක්. H2S ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන අවස්ථාවලදී වෙන්නේ සල්ෆ අවක්ෂේප දෙනවා. එහෙනම් කිසියම් H2S අඩංගු ප්‍රතික්‍රියාවක සල්ෆ අවක්ෂේප දෙනවා නම් පාලට පුතේ ගන්න පුළුවන් එයා ඔක්සිහාරකයක් කියලා. හරි මොනවද ඒ ප්‍රතික්‍රියාව? ඔන්න මතකේ තියෙන්න ඕනේ. දැන් මතක නැත්තම් ඔයාලගේ සර්ලගේ නෝට් එක පෙරලා බලන්න. එතකොට ඕගලන්ට මේක මතකයට ගන්න පුළුවන් වෙනවා. හරි රයිට්. මෙන්න බලන්න කතන්දරේ. KMnO4 මේ ධන සල්ෆියුරික් මේ ධන H2S මොනවද දෙන්නේ? K2SO4 ධන MnSO4 ධන සල්ෆර් ධන ජලය. අන්න සල්ෆ අවක්ෂේප වුණානේ. හරි. තව ජලය සල්ෆර් Cr2SO4 thrice K2SO4 ඊතලය H2S සල්ෆියුරික් මේ ඔක්කොම ඔයගොල්ලෝ ගාව තියෙනවා K2Cr2O7 අන්න පොටෑසියම් ඩයික්‍රෝමේට් H2S එක ක්‍රියා කළාම සල්ෆ අවක්ෂේප දෙනවා නේ. K2CrO4 නේ සල්ෆියුරික් H2S නේ K2SO4 නේ Cr2SO4 thrice නේ සල්ෆ අන්න සල්ෆ අවක්ෂේප දෙනවානේ. තව ඕන තරම් තියෙනවා සල්ෆ අවක්ෂේප දෙන ප්‍රතික්‍රියා පුතේ. හරි. රයිට්. මේ විශේෂයෙන්ම ඔක්සිකාරකයන්ට මේ ටික ගත්ත හැකි. ප්‍රබල ඔක්සි KMnO4 වල ප්‍රබල ඔක්සිකාරක. දැන් මෙතෙන්දී H2S සල්ෆ අවක්ෂේප දුන්නා කියන්නේ නේ. දැන් මෙතෙන්දී H2S සල්ෆ අවක්ෂේප දුන්නා කියන්නේ ඔක්සිකරණය වෙලා. එහෙනම් H2S ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරලා තියෙනවා.
අංක 4 මේ FeCl3 H2S මොනවද දෙන්නේ මේ FeCl2 සල්ෆර් ධන HCl දෙනවනේ. හරි. 5 Cl2 ධන H2S මේ HCl ධන සල්ෆර් අන්න සල්ෆර් දෙනවනේ. 6 Br2 ධන H2S නේ HBr ධන සල්ෆර් දෙනවනේ. I2 ධන H2S මොනවද දෙන්නේ? HI ධන සල්ෆර් අවක්ෂේප දෙනවනේ. එහෙනම් මේ හැම එකදීම සල්ෆර් අවක්ෂේප දෙනවා. සල්ෆර් දෙනවා කියලා කියන්නේ H2S ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා කියන අදහස. ඇත්තටම H2S කියන්නේ දුබල ඔක්සිකාරකයක්. දැන් සෝඩියම් වගේ සක්‍රිය ලෝහයක H2S ක්‍රියා කරනවා. ක්‍රියා කළා සෝඩියම් සල්ෆයිඩ් ධන H2 දෙනවනේ. එතෙන්දි බිඳුවයි එතෙන්දි ධන 1යි ඔක්සිකරණය වෙලා එහෙනම් H2S කියන්නේ ඔක්සිකාරකයක්. ඇත්තටම H2S කියලා කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයක් නෙමෙයි දුබල ඔක්සිකාරකයක්. ප්‍රබල ඔක්සිකාරකයක්. එහෙනම් ඒ කතන්දර ටික අපිට තේරෙනවා මොකද්ද කියන්නේ කියලා. අපි එමු එහෙනම් උත්තරේට තව තියෙනවා පුතාලා දැන් මේ H2S සම්බන්ධ දැන් මුළු නෝට් එකම බලන්න. පුතාලගේ සර්ලා උගන්ලා තියෙන නෝට් එකම බලන්න H2S සම්බන්ධව. එතකොට පුතාලට අර H2S ගැන තව ප්‍රශ්නයක් ආවත්, තව විභාගයක ප්‍රශ්නයක් ආවත් ඒක ලස්සනට කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක සාධකයක් කරගන්න. මෙන්න ප්‍රශ්නේ H2S නෝට් එක පෙරළුවා. H2S වල තියෙන ඔක්කොම ටික බැලුවා. ප්‍රැක්ටිකල් එක බැලුවා. ප්‍රතික්‍රියා ටික බැලුවා. ප්‍රතික්‍රියා ටික තුලිත කළා. වර්ණ ගත්තා. ඔය ටික ඔක්කොම බලාගන්න. බලලා එන්න ප්‍රශ්නෙට. දැන් අපි ආපහු යමු ප්‍රශ්නෙට අපේ කියවන්න ප්‍රශ්නේ ස්පංක්ෂයා කරන්න ආපහු සරයක්. දැන් මොකද්ද මේකේ තියෙන්නේ? සුදුසු සත්වයට H2S වලට ඔක්සි කාරකයක් මෙන්ම ඔක්සි කාරකයක් ලෙස ක්‍රියා කළ හැක කියන එක හරි. සල්ප යනු ඔක්සිකරණාංක ඍණ 2 සිට ධන 6 පරාසයක් ඇති ලෝහයක් කියලා කියනවා. ඍණ 2 සිට ධන 6. දැන් ඒකත් පොඩ්ඩක් අපි බලමු මෙහෙම. මෙන්න මේ විදිහට හිතන්න. අපි සල්ප ඉන්නේ මොන කාණ්ඩයේද? 16 වෙනි කාණ්ඩෙනේ. සල්ප ඉන්නේ 16 වෙනි කාණ්ඩයේ තමයි සල්ප ඉන්නේ. එයාගේ අවසාන කවචයේ වින්‍යාසය පොඩ්ඩක් බැලුවොත් නේ 6යි. මොකද්ද? S2යි P4යි නේ. එතකොට මෙයාගේ ඍණ 2 තියෙන්න පුළුවන්. මොකද පිටින් දෙකක් ගන්න පුළුවන්. තව බිඳුව තියෙනවා. තව ධන 4 තියෙනවා. ධන 6 තියෙනවා නේ. ඍණ 2කට උදාහරණ තමයි H2S බිඳුව කියන්නේ S8, ධන 4 කියන්නේ SO2, ධන 6 කියන්නේ SO3. එරනේ කියන්නේ හරි. හරි නේද? එහෙනම් ඍණ 2 ඉඳන් ධන 6 දක්වා තියෙන පරාසයක් මෙයාට තියෙනවා නේද? එහෙනම් පළවෙනි ප්‍රකාශයත් හරි, දෙවෙනි ප්‍රකාශයත් හරි. හැබැයි කිසිම ගැළපීමක් නැහැ. ඒ නිසා අපිට උත්තරේ 2 කියලා ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් දැන් ඔයාලා මේ ප්‍රශ්නේ උත්තරේ ගන්නකොට මේ ප්‍රශ්න නිකම්ම උත්තරේ ගන්න නෙමෙයි. ඔයාලා දන්නවා වුණත් කමන්නේ. මේක තීර ටික බලන්න. මොකද්ද? H2S සම්බන්ධ ගුණ ටික බැලුවා. ඊට පස්සේ සල්ප සම්බන්ධ එයාලගේ ඔක්සිකරණ අවස්ථා ටික නෝට් එකේ තියෙනවා සර්ලා දීලා වගු දීලා ඇති. ඒව ටික බැලුවා. ඔක්කොම ටික පර්ෆෙක්ට්. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තරේ ගත්තා. මම මේ කියලා දෙන්නේ කටපාඩම් කරන්නේ නැතුව ප්‍රශ්නෙන් කොහොමද තීරයකට යන්නේ? ප්‍රශ්නෙන් තීරය ගියහම අපි දන්නවා අපිට හැම වෙලෙම ප්‍රැක්ටිස් වෙනවා තීරයක මෙච්චර ගොඩක් තිබ්බට අවශ්‍ය වෙන්නේ මෙච්චරයි කියන එක. පොඩි වෙලාවක් යයි. නමුත් මේක ලස්සනට ගෙම ගහ ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේදී හම්බ වෙමු. හරි.